අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් අලුත් වීඩියෝකින් අරන් ඔයගලන්ට අවුරුදු vlog එක. ඉතින් අපේ පොඩි ෆැමිලි එකත් එක්ක අපි කට්ටියත් එක්ක විතරයි. ඉතින් අපි මේ පාර අවුරුද්ද සමරන්නේ ගොඩක් හැටි නේ. එහෙනම් බලන්න ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඔන්න හැමෝටම ආයෙත් පාරක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මේ 2025 අවුරුද්ද ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉතින් අපේ කෑම මේසෙත් විවෘත කරන ගමන් කිරිබත් කැවිලි මේසේ අපේ පුංචි සිංහල අලුත් අවුරුද්ද දැන් මේ විදිහට පටන් ගන්න හදන්නේ. ඉතින් දන්නවා වගේම අපි ජීවත් වෙන්නේ ඉතාලියේ. එතකොට ඉතින් අපිට ලංකාව ගොඩක් මිස් වෙනවා. අපේ දේශීය දේවල් ගොඩක් මිස් වෙනවා. ඉතින් අපි තීරණය කරා මේ අවුරුද්ද 2025 අවුරුද්ද ශෂිනියක්ගේ මූලිකත්වයෙන් සංවිධානය වුණු මේ අවුරුද්ද ඉතින් අපි හැමෝම ඥාති හිත මිත්‍ර ළඟම අපේ පුංචි පවුලේ කට්ටිය එකතු වෙලා මේ පාර සමරනවා කියලා. ඉතින් ඒ සංවිධානයට අනුව ඇත්තටම හරිම ලස්සන වැඩක් අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේවල දකින්න වගේ අපේ යාළුවෝ ළඟම ඥාති අපේ මෙහි ඉතාලින් අයත් එක්ක මේ වගේ එක දවසක් හරි. මොකද අපි ඇත්තටම මේ රට පිටරට ජීවත් වෙන මේ ඉතාලිය විතරක් නෙමෙයි හැමෝම ගොඩාක් බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්නේ. ඉතින් අපි හැමෝම එකම දවසකදී හම්බෙනවා කියන එක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. ඉතින් අපි හිතුවා මේ දවස් මේ විදිහට සංවිධානය කරගෙන ඇත්තටම කිරිබත් කෑල්ලක් රස විඳින්න අපිට ලංකාවේ අපේ දේශීය දේ අපිට මේ රටක හිටියත් දැනෙන්න සලස්ස ගන්න ඕනි කියන එක මම ඒක ඇත්තටම ගොඩාක් අගයනවා සහ සතුටු වෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේන් අපේ සංවිධායක ශෂිනි අක්කා ළඟින් යාගේ හස්බන්ඩ් ඉතින් හැමදාම වශයෙන් අඳුන්ලා දුන්නේ නැතත් අපේ ළඟම ඥාතිය තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපේ තරඟ ස්ටාර්ට් කරා. ශෂිනි අක්කලාගේ තාත්තගෙන් තමයි ස්ටාර්ට් කරේ. හරිම මේ ළඟට වෙලා ඉඳගෙන ජජ් කරන්න එක්කෙනෙක්ටවත් හොර කරන්න දෙන්නේ. ඇත්තටම මේ කියනවා නම් තමයි අපි හිතුවා ගිරිබත් කද්දි අපිට තේ එකක් ප්ලේන් ටී එකක් තිබ්බනම් කොච්චර වටිනවද ඉඟුරු දාලා කියලා. ඒකේ අඩුවත් සනුවක් අරවලා දැක්කා වගේ අපිට රස ඉඟුරු තේ එකකුත් හදලා දුන්නා. ඉතින් ඇත්තටම අපිට මේ ඉතාලිය ඉන්නවා කියන බවක් දැනුනෙත් නැති තරම් ඒ තරම් රස වින්දා අපි එදා දවසේ අපේ මේ මොඩර්න් අලියා ගැන ඔයගොල්ලෝ මුකුත් හිතන්න එපා. මොකද ඒක අපේ විශේෂ කෙනෙක් ඇන්දේ. ඔයාලා දකින්න වගේ ඉතින් අපේ තරඟ පටන් ගත්තේ අලියට හැත තියෙනකින්. තව ඉස්සරහට තරඟ කීපයක් තියෙනවා. තරඟ වගේම කියන්න ඕන ඔයාලා හිතනවා ඇති දැන් මේ වගේ ලොකු සාමාන්‍ය ඉඩකඩ තියෙන හෝල් එකක අපි පොඩි පිරිසක් මොකද කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා වගේ දැන් සාමාන්‍ය අවුරුදු තරඟ තියන්න පොඩි ඉඩකඩක් අවශ්‍යයි. මේ ඉන්නේ අපේ සනු අක්කා. එතකොට මේ ඉන්නේ අපේ මලීෂා නංගි අපේ වෙන්න කසින්. ඉතින් ඒ ගැන වැඩි විස්තර කියන්නේ ඔයගොල්ලෝන්ට. ඉතින් ඇත්තටම හරිම ෂෝක් තරග දැන් මේ කට්ටිය බැලුම් පිපුරනවා. ගණේෂ් අය ශෂිනි අක්කගේ තාත්තා අපේ මගේ තාත්තා රුක්ෂන් මල්ලි තමයි 1 2 3 උනේ. මම ඇත්තටම ජීවිතේ කවදාවත් බැලුම් පිපුරන තරගයකට ගිහිල්ලත් නැහැ. මං හරිම බයයි. ඒ වුණාට අහම්බෙන්ද මම දන්නේ නැහැ ඒ බැලුම එදා පිපුරුවා. ඉතින් මම ඒ මොහොතේ දින්නා. ඒ වගේම තමයි මෙතන ඉඩ පොඩ්ඩක් මදි හින්දා අපි දෙතුන් පාරකට 1 2 3 තෝරලා නැවත අන්තිමට තමයි කට්ටියගේ තරග විනිශ්චයක් ගත්තේ අන්තිම කීප දෙනා. ඔන්න ඉතින් ඉදි කටට නූල දාන තරගෙකුත් අපි තිබ්බා. ඉතින් ඉස්සෙල්ලාම මලීෂා නංගි මිදු දින්න. ඊට පස්සේ මමයි සචින් අයියා දැන් ඔය දාන්නේ ශෂිනි අක්කගේ හස්බන්ඩ්. ඉතින් ඇත්තටම හරිම ෂෝක්. ඔන්න ඉතින් අපේ පැත්තෙන් පොඩි සර්ප්‍රයිස් එකකුත් තිබ්බා. මෙතන ශෂිනි අක්කා තමයි අපිට අපේ ටීචර් ශෂිනි අක්කා මම සනු අක්කා මලීෂා නංගි අපි 4 දෙනා තමයි. ඉතින් ඩාන්ස් එක පුරුදුනේ අපි හිතුවා පොඩි සර්ප්‍රයිස් එකක් කට්ටිය එදා දවසේ පුදුම කරවන්න ඕනේ කියලා. ඉතින් හිතනවා මේ පොඩි කොටසක් විතරයි. ඒ වගේ හරිම ෂෝක්. ඉතින් කට්ටිය විනෝද වෙනවා දැක්කහම පේනවනේ
මගේ හස්බන්ඩ් එහාට දුවනවා මෙහාට දුවනවා මයික් එක අරගෙන. මොකද ශෂිනී අක්කයි මගේ හස්බන්ඩ් තමයි මේ එහාට දුවන්නේ දෙන්නත් එක්ක. කට්ටිය ඉතින් හොරට දැන් අන්තිමට කට්ටිය නිදිය ගෙනත් කොහොම හරි බනිස් කෑවා. කොහොම හරි තරගය ඉවර වෙලා අපි ළඟට ඔන්න සංගීත තොප්පි තරගය තමයි පටන් ගත්තේ. ඇත්තටම ඔක්කොමල්ලා වගේම සහභාගී වුණා. මං හිතන්නේ මේ ගොඩක් තරඟවලට කවුරුත් නෑ බෑ නොකිය ආවා. හැමෝම හරිම ෆන් එකක් ගත්තා. මොකද මං හිතන්නේ ඇත්තට මේ වගේ අවස්ථා අපිට මෙහෙදි උදා වෙනවා අඩුයි. තියෙනවා නොතියනවා නෙමෙයි. මේ දැන් පිට රටවලත් ගොඩාක් දුරට අවුරුදු උත්සව එතකොට අපේ විශේෂ සම්ප්‍රදායික දේවල් ගොඩාක් දුරට දැන් මේ රටවලත් උත්සව දේවල් තියෙනවා. ඉතින් ඊළඟට අපේ තරගය තමයි තිබ්බ බැලුන් ඩාන්ස් එක. ඔයගොල්ලෝ බලන් ඉන්න මේකේ මට ක්ලිප් සමහර ඒවා ගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. මෙතන මේ කට්ටියම ඒත් සහභාගී ගොඩාක් පිරිසක් සහභාගී වුණා. මේකේ අනිත් ට්‍රික් එක තමයි විශේෂ ට්‍රික් එකක් නෙවෙයි. නමුත් අර එකම මට්ටමේ දෙන්නෙක් ඉන්න එකත් පොඩ්ඩක් වාසි පේනවනේ. මමයි සනුවක්කයි ඉන්න කොටම මොඩල් දෙක වගේ. අන්තිමට මෙතන නැති වුණත් අපි දෙන්න තමයි ඉතින් දින්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම ඔයගොල්ලෝ එන්ජොයි කරනවා ඇති කියලා පොඩ්ඩක් හරි. මොකද ඊටත් වඩා මේක අපේ මතකයක් සහ මම හිතුවා ඒ මතකය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ලොකු පොඩි ભેදකින් නැතුව ඇත්තටම අපි හැමෝම තරග කරා. පොඩි බබාලත් හරි ආසාවෙන් තරග කරා. මොකද ඒගොල්ලන්ට ඇත්තටම ලංකාවේ දේවල් සංස්කෘතිය දේවල් මිස් වෙනවා. ඉතින් ඒගොල්ලන් සමහර දේවල් දන්නේ නැහැ. මොකද මේ විශේෂ කාලවලදී මේ දේවල් තියෙන්නේ. ඉතින් ඔන්න අන්තිම තරගකරුවෝ ටික මමයි ශෂිනී අක්කයි. අපේ අම්මා ශෂිනී අක්කගේ අම්මා මලීෂා පොඩි බබයි ඉතුරුනේ. ඔන්න ඉතින් මලීෂා නංගි කැපිලා ගියා. ඉතින් එහෙම තමයි ඇත්තටම කට්ටිය සෑහෙන සතුටු වෙන ගමන් තමයි දැන් තියෙන්නේ. ඊට අමතරව ඉතින් අපි බ්‍රේක් ගන්නවා. මේක තමයි දවසේ හොඳම තරඟය. බලන් ඉන්නකෝ මම මෙතනදී මොකුත් කියන්නේ. ඔයගොල්ලෝම එන්ජොයි කරන්න. අපි ලස්සන දවසේ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය හරිම විනෝදෙන් හරිම සතුටින් තරඟ ඉවර වෙලා ඒවා දිනලා තෑගි දිනලා දිනපු කට්ටිය දැන් මේ අපි අවසානයේට ඇවිල්ලා ඉන්නේ. ඒ අතර අපි පොඩි බ්‍රේක් ගත්තා. අපි හොඳට කෑවා විනෝදුණා. ඉතින් දැන් මේ කට්ටිය නටන ගමන් ඉන්නේ. නම් ගම් වශයෙන් නොකියුවත් ඕගොල්ලන්ට එකිනෙකින් අඳුරලා දෙන්න අමාරුයි. නමුත් මේ තමයි අපේ පුංචි ෆැමිලි එක. ඉතින් හිතනවා ආයි පාරක් කිව්වා වගේ ඔයගොල්ලෝ හැමෝම මේක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟට අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ආදරෙන් ඉන්න. අපි එහෙනම්
ගිහිල්ලා එන්න.